මොනවද මේ මයික්‍රෝප්ලාස්ටික්? විධිමත් හෝ අවිධිමත් හැඩයකින් හෙබි මයික්‍රොමීටර් 1ත් මිලිමීටර් 5ක් දක්වා වූ පරාසයක විශාලත්වයකින් යුතු ඉතා කුඩා සංශ්ලේෂිත ඝනද්‍රව්‍යයන් මයික්‍රෝප්ලාස්ටික් වශයෙන් හඳුන්වන්න පුළුවන්. වර්තමානය වන විට මේ මයික්‍රෝප්ලාස්ටික් අප පරිසරයේ සතර දික් භාගයම ආක්‍රමණය කර හමාරයි. සාමාන්‍ය ප්ලාස්ටික් වල භාගික වියෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මේ මයික්‍රෝප්ලාස්ටික් අංශු මිනිසාට පමණක් නොවේ, ශාක, සත්ව ඇතුළු සමස්ත පරිසරයටම හානිදායක බලපෑම් එල්ල කරනවා. ලොව වැඩිම ජෛව විවිධත්වයක් ලැබී ස්ථානය තමයි සාගරය. සාගර ජීවීන්ටද මෙමගින් අහිතකර බලපෑම් එල්ල වෙනවා. සාගර ජීවීන් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්වද ඇතිවෙන්න පුළුවන්. මෙහි ඇති බරපතලම ගැටලුව නම් මේ මයික්‍රෝප්ලාස්ටික් සම්පූර්ණයෙන් වියෝජනය නොවීමයි. දශක ගණනාවක් තිස්සේ අප ස්වභාවික පරිසර පද්ධතීන්ගේ නිහඬ තර්ජනකරුවෙකු මයික්‍රෝප්ලාස්ටික් අනාගත ප්‍රජාවටත් තර්ජනයක් ඉදිරි කර තව දුරටත් මේ භූමිය මත පවත්වා ගත යුතුද? ගැටලුව අප සතුයි. මේ ගැටලුවට තිරසාර සහ සාර්ථක විසඳුමක් ඉදිරිපත් කිරීමට ජපන් ජාතික ටකුසෝ අයිඩා මහතා ප්‍රමුඛ ඔහුගේ පිරිසට හැකියාව ලැබුණා. ඔවුන්ගේ මෙම නවතම අධ්‍යයනයේදී ඔවුන් අවධානය යොමු කර තිබෙන්නේ පරිසරයත් සමග ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවන් දක්වන නවතම ප්ලාස්ටික් ප්‍රභේදයක්. මෙම නවතම නිෂ්පාදනය ප්ලාස්ටික් බෝතල් සහ බෑග වෙනුවට ආදේශකයක්. වැදගත්ම කාරණය නම් සාගර ජලයට අතිශය නිරාවරණය වීමෙන් මේ ප්ලාස්ටික් 100% වියෝජනය වෙනවා. යම් හේකින් මේ වැඩි දියුණු කළ ප්ලාස්ටික් බෑගයක් යම් කිසි කාලයක් භූමිය මත පැවතුනොත් එය පසට සාරවත් බව එක් කරමින් දි รา පත්ව යනවා. අයිඩා මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම ගත් උත්සාහය සාර්ථක බව ලොව පුරා පරිසරවේදීන් සහ පර්යේෂකයන් තහවුරු කරනවා. අතීත මුතුන් මිත්තන් ප්‍රවේශමෙන් පරිහරණය කොට අපට උරුම කළ මෙලව අනාගත පරපුරටත් එසේම පවරා නික්මීම අපගේ යුතුකමයි.